හරි මේ වීඩියෝ එකෙන් මම කියනවා මේ යුනියන් ටෙස්ට්නෙට් එකේ ට්‍රාන්සැක්ෂන් කරගන්නේ කොහොමද කරන්න දන්නේ නැති කෙනෙකුට උනත් පහසුවෙන්ම මේ ටැස්ක් ටික කම්ප්ලීට් කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කියලා දෙනවා. හරි. මුලින්ම මේකේ ලීඩර් බෝඩ් එකට ගිහිල්ලා මම පෙන්නන්නම්. මේක under farmed airdrop එකක්. මෙතන මේ XP 695 කියන්නේ මේක තමයි highest එක. ඊට පස්සේ level 7 එකේ ආ ඉන්නේ. මේක හැමෝටම තවත් කරගන්න පුළුවන් හොඳ එයාඩ්‍රොප් එකක්. මොකද මේකේ 16 මිලියන් ෆන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ රිවෝඩ් වල මෙතන ඔයාගේ Discord රෝල් ඊට අමතරව තව ඒවා ඉස්සරහට ඒවා ටික මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට එන්න තියෙන්නේ මෙතන මෙන්න මේ achievement කියන එකට. මේකේ transaction ගොඩක් කරන්න පුළුවන්. ගොඩක් කරන්න තියෙනවා. මේකේ මුලින්ම මේ තියෙන්නේ performs 10 transfers into Holoski during testnet 9. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ testnet 9 එකේ. එතකොට මේ විදිහට ආවම transaction වලට union to Holoski testnet එකට තමයි කරන්න තියෙන්නේ. ඔයාලා faucet නැත්තම් faucet claim කරගන්න මෙතනින්. ඊට පස්සේ union එක තෝරනවා union main net එක. ඊට පස්සේ destination network එක Holoski විදිහට තෝරලා asset එක you know වාගේ wallet එකේ වෙන asset තියෙනවා නම් ඒවා අවුලකුත් නැහැ. මම මෙතනින් USDC කියන එක තෝරනවා. දැනට Holoski සහ Sepolia කියන network දෙකට transaction කරන්න බෑ. දැන් දවස් 2ක් විතර වෙනවා එහෙම වෙලා. මේක හරිය ගියපම මම අප්ඩේට් එකක් දෙන්න. මේ transaction ටික බලලා දිගටම කරගෙන යන්න. ඊට අමතරව අනිත් ඒවා Babylon එකයි Stargaze එකයි ඒ ටික කරගන්න පුළුවන්. මේ දෙන්නේ transaction දිගටම කරගෙන යනකොට ඔයාලට XP හම්බ වෙනවා. බොහොම පොඩි ගණන් තමයි හම්බෙන්නේ. දැන් මට කරන් තියෙනවා 250 transaction Holoski එකට. XP 10 හම්බෙන්නේ. මම දැන් 79ක් කරලා තියෙනවා. තව ගොඩක් කරන්න තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ තියෙනවා transaction 500ක්. ඒකෙදි XP 15යි මට එකතු වෙන්නේ. මේ net එකෙත් අපිට සමහරට මේ task කරන්න වෙයි. හරි ඊට පස්සේ මෙන්න මේ තියෙනවා Babylon එක. Babylon එකෙත් මම දැනට transaction 114ක් වගේ කරගෙන තියෙනවා. ගොඩක් මේකට කාලය ගත වෙනවා ටිකක් වැඩිපුර. ඒ වගේම transaction fail වෙනවා. transaction සමහර net වලට කරන්න බෑ. ඊට පස්සේ මෙන්න මෙතන perform transfers across 6 ecosystem. දැනට තියෙන්නේ මට සෙට් උනේ 5යි. මම පටන් ගද්දිනුත් 5යි තිබ්බේ. මේ 5 විතරයි. මීට කලින් Arbitrum Bera chain එක තිබ්බා. Bera chain එක තිබිලා තියෙනවා. මම ඒක use කරේ නැහැ. එතකොට ඒකත් එක්ක සමහර විට 6 වෙන්න ඇති. ඒ කියන්නේ testnet 8 එකේ. ඉස්සරහට තව testnet එකක් ආවොත් ඒකත් එක්ක සමහර විට අපිට මේ achieve කරන්න පුළුවන් මේ 6 වෙනි network එක කියන එක. හරි ඊට පස්සේ මෙන්න මේ Sepolia එකත් වැඩ කරන්නේ නැහැ. තාවකාලිකව හෝ මගේ දැනට 7 testnet එකේ 42ක් transaction වෙලා තියෙනවා. ඒකත් testnet 8 එකේ. ඒ වුණාට මේක count වුණා මගේ testnet 9 එකෙත්. ඊට අමතරව මේ තියෙන්නේ ඔක්කොම transaction කරන්න තියෙන්නේ. transaction ගොඩක් මං කිව්වා මේකේ තියෙනවා කියලා එක network වලට. මේ union network එකට වන්න තියෙන වෙන network එකකින් මේකෙත් අර විදියමයි අවසාන level එක transaction 500ක්. ඒත් හම්බෙන්නේ experience 15යි. ඊට පස්සේ මෙන්න මේ ceremony union build. මේකට ඔයාලට ඕන වෙනවා Mac OS එක තියෙන එකක් හරි Linux OS එක තියෙන එකක් හරි. මොකද මේ application එක run කරන්න පුළුවන් ඒ OS දෙක තියෙන PC වල විතරයි. ඒතකොට මගේ Windows තියෙන හින්දා මට දැන් මේක complete කරන්න බෑ. හරි ඊට අමතරව මේකේ මෙන්න මේ mid curve කියන එකයි මෙන්න මේ wait listed කියන එකයි මම link දෙක දාලා තියන්නම්. ඒ දෙකටත් ඔයාලා join වෙලා ඉන්න. ඊට පස්සේ කට්ටිය අහුවා මම හිතන්නේ අහලා තිබුණා NFTs ගැන. NFTs ගැන මම දැන් පෙන්නන්නම්. NFT buy කරන්න පුළුවන්ද කියලා අහලා තිබ්බා. NFT buy කරන්න පුළුවන්. ඒ වුණාට price එක මෙන්න බලන්න. මෙතන තියෙනවා මෙන්න මේ floor price එකම $60000ක් තියෙනවා.
මෙන්න මේ CK Goblin mod කියන එක. ඉතින් මම හිතන්නේ කවුරුත් බයි කරයි කියලා මේක testnet එක කරන කට්ටිය. බයි කරපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මේකේ OGලා සමහරට ඒක තියා නැති. හරි මෙන්න තියෙනවා බෙරා චේන් එකේ මම කියප එක මේක testnet 8 එකේ තිබ්බ එකක්. ඒ කියන්නේ අපිට කලින් net එකේ තිබිච්ච එක. දැන් ඒක කරන්න බෑ. බෙරා එක list වෙලක් තියෙන්නේ. live එක චේන් එක. ඊට පස්සේ මෙතනින් මේ Discord channel එකට join වෙලා ඒකේ chat කරන්න, Discord role ගන්න. testnet 8 එකේව දැන් කරන්න බෑ අපිට. මෙතන ලොකුවටම ඊට පස්සේ තියෙන NFT වල සිද්ධිය තමයි. NFT මෙතනත් මේ තියෙන VNFT මම මේකත් පෙන්නන්නම්. මෙන්න අඩුම price එකේ නම් වැඩිම price එකට. $205ක් වෙනවා OpenSea එකේ මේ NFT එක. එතකොට මේක නම් දීලා මම හිතන්නේ අපේ කවුරුවත් ගනී කියලා NFT එකක්. මම ගත්තෙත් නෑ. ඊට පස්සේ මෙන්න මේ සමහර Twitter tags complete වෙන්නේ නැති ඒවා තියෙනවා. එතකොට මම දැන් මේක කලින් follow කරලා තියෙන්නේ. මම මේක ආයෙ unfollow කරලා ආයෙත් dashboard එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ආයෙත් ඒ channel එක follow කරනවා. ඊට පස්සේ ටික වෙලාවකින් මේක අහපව් sync වෙන්න පුළුවන්. එහෙම උනේ නැත්නම් ආයෙ පහුවදා හරි බලලා මේක ඒ විදිහම කරගන්න. ඒ කියන්නේ unfollow කරලා ආයෙ follow කරගන්න. එහෙම tags තියෙනවා නම් විතරක්. හරි ඊට පස්සේ මෙන්න මේ rank එක මේක පොඩ්ඩක් බලන්න ඕනේ. මෙතන මේ තියෙනවා transfer to Sepolia 300 days in a row. එක දිගට දවස් 300ක් testnet 8 එකේදී. හරි මෙතනක් තියෙනවා NFT එක. bad kid NFT. මෙන්න price එක atom 199, floor price එක 805යි. $805යි. මේ ගණන් වලට NFT ගන්නේ කොහොමද? හරි ඊට පස්සේ මෙතනත් තව එකක් තියෙනවා mammoth wallet. මේකෙත් average sale price එක TR 312ක්. එතකොට අපි කලින් දැක්කා TR එකෙන් තිබ්බේ මම හිතන්නේ ලොකු ගාණක් වෙනවක. මේකත් මෙතනත් මේ NFT එකත් තියෙන එක link එක නෑ. හරි මේ තියෙන්නේ pondering whale NFT එක. මේ තියෙන්නේ මේකත් TR වලින් තියෙන්නේ TR 182ක්. $604ක් වෙනවා. floor price එක 605ක් යනවා දැන්. ලොකු ගාණක් යනවා NFT වලට. NFT ගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. මම නම් එකක්වත් ගත්තේ නෑ. හරි එච්චර තමයි ඊට පස්සේ තියෙන්නේ. මේ ටික බලලා කම්ප්ලීට් කරගන්න හිමීට transaction තමයි ගොඩක් කරන්න තියෙන එක දිගට. මේ විදිහට faucet claim කරගන්න. දැන් මේ faucet තුනම වැඩ කරනවා. ඒ ටික බලලා faucet claim කරගන්න. claim කරලා trans එකේදී ඔයාගේ destination channel එකයි යවන channel එකයි තෝරලා මෙතනින් asset එක තෝරන්න. asset ඔයාගේ wallet එකේ තියෙන ඕන asset එකක් සමහර වෙලාවට යවන්න පුළුවන්. Sepolia එකේ ඔයාගේ asset ඇති ගොඩක් සමහර පරණ wallet වල නම් ඒවා මේ විදිහට transfer කරන්න පුළුවන්. wallet එකෙන් approve කරලා. හරි එහෙනම් මේක කට්ටියම පුළුවන් තරම් හොඳට කරගන්න. මොකද මේක 16 million ෆන්ඩ් එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. හොඳ ඩ්‍රොප් එකක් බලා ගන්න පුළුවන් වෙයි අපිට. එහෙනම් CKGM